මාලී දුටු විස්මිත ශුද්‍ර ලෝකය. සුපුරුදු පරිදි උද්‍යානයේ ගසක් යට පොතක් කියවමින් සිටි මාලීට දැඩි පිපාසයක් දැනුණා. අස්ල තිබුණු අමුතු හැඩති බෝතලයක තිබූ දියරයක් පානය කළ ඇය මොහොතකින් කුඩා වී ගොස් අසල තිබූ කුඩා දී කඩਿੱත්තක් මතට වැටුණා. එතැන් පටන් ඇය ඉදිරියේ දිගහැරුණේ පීවියසට කිසිදා නොපෙනෙන අතිශය විශ්මිත මායා ලෝකයක්. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සැදුම්ලත් විවිධ හැඩයන්ගෙන් යුත් අමුතු ජීවීන් ලක්ෂ ගණනක් ඇය වටා නටමින් සිටියා. දණ්ඩාකාර, ගෝලාකාර වගේම සර්පිලාකාර හැඩති බැක්ටීරියාවන්ද නූල් බෝලමින් පාවෙන ඇල්ගීද ජෙලිකුලිමෙන් හැඩේ වෙනස් කරන ඇමීබාවන් වැනි ප්‍රොටසෝවාවන්ද කුඩවැනි හැඩති දිලීරද මලී පුදුමින් බලා සිටියා. මේ අතර ජීවීද අජීවීද කියා වෙන්කර හඳුනාගත නොහැකි වෛරස් නම් අද්භුත ජීවීන් පිරිසක්ද එහා මෙහා සැරිසරනු ඇය දුටුවා. මලීගේ ගමන පළමුව යොමු වුණේ පොළොව යට පිහිටි විශ්මිත නගරයකට. එය රනිල ශාකයක මූල පද්ධතියක්. එහි මුල්වල තිබූ කුඩා මූල කැටති නැමැති ගෙවල් තුළ රයිසෝබියම් නම් බැක්ටීරියා මිතුරන් ඉතා කාර්යබහුලව වැඩ කරමින් සිටියා. ඔවුන් වාතයේ ඇති නයිට්‍රජන් අල්ලගෙන ඒ ශාකයට කෑමට ගත හැකි ලෙස සකස් කර පසට ලබා දෙන අයුරු මලී බලා සිටියේ හරිම කුතුහලයෙන්. තවත් පසෙක වැටුණු කොළරොඩු මත දිලීර හා බැක්ටීරියා කණ්ඩායම් එකතු වී ඒවා දි รา පත් කරමින් කළු පැහැති සාරවත් කොම්පෝස්ට් පහර නිපදවන ස්වභාවික කර්මාන්ත ශාලාවක්ද ක්‍රියාත්මක වුණා. ඉන්පසු ඇය ලිස්සා ගියේ කිරිගඟක් වැනි සුදු පැහැති දිය ධාරාවක් දිගේ. ඒ ලැක්ටෝබැසිලස් නම් බැක්ටීරියා හමුදාවක් ඉතා වේගයෙන් කිරි රසවත් යෝගට් සහ මුදෝපු කිරි බවට පත් කරමින් සිටින තැනකට. තවත් පසෙක බේකරියක් වැනි තැනක ඊස්ට් නැමැති දිලීර විශේෂය පිටිගුලි තුළ වායු බුබුලු නිපදවමින් පාන් සහ බනිස් පිපීමට සලස්වන අවකාරය ඉතා සිත් ගන්නා සුළු දසුණක් වුණා. එතනින් ඇය පියමැන්නේ රෝහලක් වැනි ආරක්ෂිත කලාපයකට. එහි මහා යුද්ධයක් සිදුවෙමින් පැවතුණා. සිරුරට ඇතුළු වුණු නරක බැක්ටීරියා පළවා හැරීමට පෙනිසිලියම් නැමැති දිලීරයෙන් නිපදවන ප්‍රතිජීවක නම් ආයුධ භාවිතා කරන අයුරු දෙස ඇය බලා සිටියේ ඇසිපිය නොහෙලා. එපමණක් නෙවෙයි අඩපණ කළ හෝ මේකේ ශුද්‍රජීවීන් යොදාගෙන සාදන එන්නත් මගින් අනාගතයේ පැමිණෙන සතුරන්ට මුහුණ දීමට ශරීරයේ ආරක්ෂක බටයන් පුහුණු කරන ආකාරයද ඇය දුටුවා. පරිසරයට එකතු වූ තෙල් සහ ප්ලාස්ටික් වැනි විෂද්‍රව්‍ය අනුභව කරමින් පරිසරය පිරිසිදු කරන ජෛව ප්‍රතිකර්ම නම් පිරිසිදු කිරීමේ කණ්ඩායමද මලීගේ නෙත ගැටුණා. නමුත් හදිසියේම වටපිටාව අඳුරු වී බියජනක ස්වභාවයක් ගත්තා. මලී පිවිසිය ශුද්‍රජීවී ලෝකයේ අඳුරු පැත්තට. එහි ඩෙන්ගු වෛරසය රැගත් මඳුරු රකුසන්ද උණ සන්නිපාතය හා පාචනය රැගත් මැස්සන්ද සැරිසැරුවා. අලංකාර ශාක මත පිටි ඉස්සාක් මෙන් දිලීර වැදි ශාක විනාශ වන අයුරුත් අලවැනි භෝග අංගමාර රෝගයෙන් කුණු වී යන අයුරුත් ඇය දුටුවා. රසවත් ආහාරවල පාට හා සුවඳ වෙනස් කරමින් ඒවා මත පුස් වර්ග වැඩෙමින් ආහාර විනාශ කරන නපුරු ශුද්‍ර ජීවීන් පිරිසක්ද එහි වුණා. භයානකම දසුන වුණේ ඇන්ත්‍රැක්ස් නම් දරුණු බැක්ටීරියාවන් මිනිසුන්ව විනාශ කරන ජෛව අවි ලෙස සැඟවී සිටින ආකාරය. මේ හිතකර හා අහිතකර සියල්ල දෙස බලා සිටි මලීට එක්වරම තද නින්දක් ගියා. ඇය නැවත ඇහැරෙන විට සපුරුදු උද්‍යානයේ ගසක් යට පොතක් තුරුළු කරගෙන සිටියා. නමුත් දැන් ඇය දන්නා එක් රහසක් තියෙනවා. ඒ කියන්නේ අපිට නොපෙනුනාට අපි වටා සිටින මේ ශුද්‍රජීවී ලෝකය අපව ජීවත් කරවන මිතුරන් මෙන්ම අපව රෝගී කරන සතුරන්ගෙන්ද පිරී පවතින බවයි.